හැම වෙලම මේ මාතෘකාව තමයි බෝඩ් එකේ කියන්නේ මේ මෙතන තමයි මාතෘකාව තියෙන්නේ හරි බෝඩ් එක හරි මොකද්ද මූල්‍ය ප්‍රතිපත්ති රාමුව හරි මෙච්චරයි නිර්වචනේ හරි බෝඩ් එකේම තියෙනවා මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මොකද්ද මෙහෙවන ක්‍රමවේදය තමයි පුතා මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියලා කියන්නේ හරිද එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව හරි එර අපි භාවිතා කරපු එක තමයි මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව කියන එක මේක වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේක දැන් හරි මෑත කාලයක් වෙනකම්ම මම කිව්වේ මෙතන ඉඳලා මෙතෙන්ට එන ගමන් තියනවා කියලා දැන් ඔන්න ඇවිල්ලා මෙතෙන්ට හරි ඒක නිසා පෙර අවස්ථාව වෙනයි හරි වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේක ඒක නිසා MCQ වලට වැදගත් වෙයි හරි වර්තමානයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව දැන් මොකක්ද නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව මේක අර ප්‍රධාන හින්ස් එක කියනවා ඒ ටික පාඩම් කරගන්න ඇති මෙහෙම එකක් තියනවා කියලා පොඩ්ඩක් ඔළුවට දාගන්න හරි එතකොට ඒකේ මේ ලොකු කතා මුකුත් එපා මම කතා තිබ්බට කතා කියන්නේ හරි රයිට් හැමෝම පුතා මේ එන මාතෘකාවට දැන් කියවගෙන යන්න හරි ඒක සතරනේ සිම්පල් කියන්න පුළුවන් අපි කියවගෙන යන්න හැමෝම මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ පළවෙනි ඡේදේ හරි පොඩක් සද්දේට මට ඇහෙන්න කියන්න මේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යනු පටන් ගන්න හරි මුලින්ම පටන් ගන්න පවතින මූල්‍ය තත්ත්වයන් සලකා බලා මිල ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා समस्त मुदल සැපයීම පාලනය කිරීම කෙරෙහි මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන ක්‍රමවේදය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව මගින් නිරූපණය කෙරේ. හරි එහෙනම් පැහැදිලි අර ලස්සන ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙන. එතකොට මේ සිම්පල් අයිඩියා එක කිව්වොත් බෝඩ් එකේ කියනවා මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියන්නේ මේ ඒක කියන්නේ කෙටිසන ලස්සනට හදලා තියාගන්න නැවත කියනවා. බැංක් වල තියරි වලට තියෙන්නේ එක හාෆ් ෂීට් කොලයයි ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා. හරි. එතකොට මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියලා කියන්නේ හැම බෝඩ් එකක් කියන්නේ මොකද සිම්පල් එක කියන්නේ මොකද? මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන ක්‍රමවේදය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ලෙස හැඳින්වෙන්නේ. හරිද? එතකොට මේකේ පොඩි අර පියවර ස්ටෙප් ටිකක් තමයි මෙතන යන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම භාවිතා කරන්න පුතා මේ ප්‍රතිපත්ති උපකරණ. ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරලා අපි එතනින් එනවා මෙහෙයුම් ඉලක්කයට. මෙහෙයුම් ඉලක්කයේ ඔස්සේ අපි එනවා අතරමැදි ඉලක්කයට. ඊට පස්සේ තමයි අපි අපේ අවසාන ඉලක්කයට එන්නේ. හරිද? එතකොට බලන්න පුතා මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන ප්‍රධාන ක්‍රමවේද දෙක වාලියලා තියෙන මොනවාද? මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුවයි දෙවෙනි එක නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුවයි කියලා. හරිද? රයිට්. ඒක ඔය මුදල් ඉලක්ක කරන කියන එක දැන් අර මේ හරි අර පෙර තිබ්බ අවස්ථාවක් නිසා සරල අදහසක් තිබීම ප්‍රමාණවත් පාඩම් ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. සරල අදහසක් තිබීම ප්‍රමාණවත් කියලා කියන්නේ. හරිද? ඒ නිසා ඒවත් අනිකින් කපන්න කරන්න යන්න එපා. හරිද? ඒක නිසා මේ එතන ලොකු නොලෙජ් එකක් එපා. මට මෙන්න මේක තමයි හොඳටම දැනගන්න ඕනේ. අර ලොකු සම්බන්ධතාවයක් තියෙන මේක මේ කතාව. හරි? එතකොට මම මෙතන ලියනවා මෙහෙම හැමෝම වාගේ පිටු අංකය හරි අනිත් පිටුවේ අර ෆ්ලෝ එක වගේ පටි පෙළ වගේ එක ඇතිවුණා ඒකේ ප්‍රතිපත්ති උපකරණ කියන එකේ තියෙන කාරණා ටික මට චුට්ටක් කියන කාරණා තුනක් තියෙනවා හරි හැමෝම කියන්නේ පළවෙනිම මාත්‍රි හරි මේ අනිත් වීඩියෝ එකේ ලස්සනටම අපි කතා කරනවා ඒක නිසා කටවල් ටික අරලා කියන්නේ මොනවද හරි ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය හා විවට වෙළඳපළ කටයුතු. හරි දැන් අහන්න එපා විවට වෙළඳපළ කටයුතු කියන්නේ මොනවද කියලා වෙනම හරි පැයයක් කරන් කතා කරමු. හරි ඊට පස්සේ අනිත් කාරණාව තමයි දෙවෙනි එක මොකද්ද? සංචිත අවශ්‍යතාවය. හරි සංචිත අවශ්‍යතාවය. ඊට පස්සේ තුන්වෙනි එක එන්නේ බැංකු අනුපාතික මේක ටිකක් බර තැබීම අඩුයි. හරි දැන් ටිකක් ඒවා අයින් වෙලා තියෙන්නේ මේ ඩයරෙක්ට් එකක් ගෙන ගන්න බැංකු අනුපාතිකයක් කියලා එකක් තියෙනවා. රයිට්. එතකොට මෙන්න මේ තුන් දෙනාට තමයි කියන්නේ මේ ප්‍රතිපත්ති උපකරණ කියලා කෙටි සටහනක් එක්ක යන්නේ. හරි. එතකොට මෙන්න මේ ප්‍රතිපත්ති උපකරණ තමනාද ප්‍රතිපත්ති මේ පොලි අනුපාතිකයි සංචිත අවශ්‍යතාවය බැංකු අනුපාතික කියන කට්ටියට බලපෑම් කරලා තමයි මෙහෙයුම් ඉලක්කයට බලන්න හැමෝම මෙහෙයුම් ඉලක්කය මොකද්ද තියෙන්නේ? හරි සංචිත මුදල එතන සමාන නමක් මම නෝට් එකේ එවලා තියෙනවා. හරි. එතකොට එතන මම ලියනවා සංචිත මුදල් කියලා මූලිකවම. හරි සංචිත මුදල් ඉඩ තියෙන නිසා මම අනිත් වචනේ ගන්නම් සංචිත මුදල් එවක් පදනම් මුදල්. right පදනම් මුදල් ඊට පස්සේ ඔයගේ අර ෆ්ලෝ එක බලලා කරනකොට අතරමැදි ඉලක්කය මොකද්ද තියෙන්නේ? හරි පුළුල් මුදල් සැපයුම. හරි මම ඒක ලියනවා ඒක පොදුවේ ලියන්නේ. හරි පුළුල් මුදල් සැපයුම කියලා. හරි පුළුල් මුදල් සැපයුම. ඔයාලට දැන් පොඩි හින්ට් එකක් තේරෙන්න ඕනේ පුළුල් මුදල් සැපයුම. හරි ඊට පස්සේ අවසාන ඉලක්කය අරන් තියෙන මොකක්ද? මිල හා ආර්ථික ස්ථායීතාවය කියලා මම මේකේ මූලිකම ගන්නවා මේකේ වැඩිපුරම ફોකස් කරේ මේ මිල ස්ථායීතාවය
ඒ නිසා මම හිතලා කියනවා මිල ස්ථායීතාවය කියලා. දැන් හැමෝම බලන්න නිර්වචනේ කලින් පිටු. හරි බලන්න නිර්වචනේ. මෙහිදී හරි ලස්සන ෆ්ලෝ එකක් ආ. මෙහිදී මුදල් ගුණකය හරහා කාටද බලපෑම් කරන්නේ? සංචිත මුදල් වලට බලපෑම් කරනවා. හරි ඒක පටන් ගන්න ඕනේ මුදල් ගුණකය හරහා මුලින්ම බලපෑම් කරන්නේ කාටද? සංචිත මුදල් වලට බලපෑම් කර ඊට පස්සේ කොහොමද? ඒ ඔස්සේ හරි අර අතරමැදි ඉලක්කය වල ඉස්සරහ තියෙනවා නේද? හරි ඉස්සරහ ලියලා තියෙනවා. right හරි කියන්නේ ඒ ඔස්සේ වද අතරමැදි ඉලක්කය වල පුළුල් මුදල් සැපයීමට බලපෑම් කර එමගින් අවසාන ඉලක්කය වන මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සිදුවේ. හරි ඒ නිසා කෙටි සටහන හදලා නිකන් ඉන්න එපා. මේක සර් කිව්වා වැඩි ඕනේ නැහැ කියලා අමතක කරන්න එපා. ඩෙෆිනිෂන් එක බුලට් එකක් දාලා ලියලා තියාගන්න ෂෝට් නෝට් එක යටින් මොකක්ද? හරි අර මුදල් ගුණකය හරහා හරි කතා මෙච්චර සිම්පල් ඉගෙන ගන්න. මුදල් ගුණකය හරහා සංචිත මුදල් වලට බලපෑම් කර ඊට පස්සේ අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සැපයීමට ළඟා වී අවසාන ඉලක්කය වන මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ ඒ ක්‍රමවේදයට තමයි කියන්නේ මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව කියලා වචන. පැහැදිලි. ඒක නිසා ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියාගන්න. ඒක අනිත්තු විශේෂයක් මම කියන්න මේක කෙටි පැහැදිලි කිරීමක් යන නිසා හැමෝම මට සපෝට් එක දෙන්න උදා එතන මේ ඒ ඡේදය කියවන්න හේතුව මේ බරපතලයි ලොකුයි. අර ඒ නිසා සංකීර්ණ මේවා දකින්න ඕනේ. බලන්න එතන කියනවා හැමෝම කියන්නේ කොහොමද? ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රටේ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හා ගෙවුම් තුරන වර්ධනයන් අපේක්ෂිත ආර්ථික වර්ධනය ණය වර්ධනය හා අපේක්ෂිත උද්දමන මට්ටම යනාදිය සලකා බලමින් සෑම වසරක් සඳහාම වාර්ෂික මුදල් වැඩසටහන සකස් කරයි. right අපේ හරි එතකොට කරන්න පුළුවන් මේ ආර්ථිකයේ ඔය කියපු හැම தත්ත්වයක්ම ප්‍රධාන සාර්වාර්ථික தත්ත්වයක්. හරි මොනවාද සාර්වාර්ථික தත්ත්වයක් නැත්නම් තිබ්බේ මේ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය, ගෙවුම් තුලන, ආර්ථික වර්ධනය, ණය වර්ධනය, ඊට පස්සේ උද්දමන මට්ටම යනාදී සලකා බලන ලස්සන වැඩක් කරනවා නම් වාර්ෂික මුදල් වැඩසටහනක් අද. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හරි. ඒ කියන්නේ අද හිතන ජනවාරි මාසෙදී මහ බැංකුව ප්ලෑන් කරනවා හරි අර 6 වෙනි මාසෙ වෙද්දී හරි ජූනි වෙද්දී රටේ තියෙන්න ඕනේ මුදල් සැපයීම මෙච්චරයි කියලා ලිමිට් එක. අපි නිකන් උදාහරණයක් ගමු. එතකොට උදාහරණයක් ගමු තා හිතන්න මේ ජනවාරි 1 වෙනිදා ප්ලෑන් කරනවා. හරි 1 ප්ලෑන් කරනවා. ජූලි 1 වෙනිදා වෙද්දී රටේ මුදල් සැපයීම තියෙන්න ඕනේ M2B තියෙන්න ඕනේ. අපි ගමු නිකන් රුපියල් බිලියන නිකන් 100යි කියලා ගමු 100. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි ඊට පස්සේ දැන් අපි මුලින්ම හරි අර එස්ටිමේට් එකක් නියන්නේ. අපි තක්සේරුවක් යනවා මෙච්චරක් තියෙන්න ඕනේ. හැබැයි ජූනි වලට එනකොට හිතන්න ඇත්තට මේ හරි මේ ඇස්තමේන්තුව හරි හැබැයි සත්‍ය වශයෙන් තියෙන්නේ හරි සත්‍ය වශයෙන් තියෙන්නේ හිතන්නකෝ මේ රුපියල් බිලියන තියෙනවා 120ක්. හරි 100 තියෙන්න ඕනේ 120ක් වෙනවා. ඒ කියන්නේ රටේ මුදල් සැපේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා අපේක්ෂා කරපු මට්ටමට වඩා. හරි ඉක්මනින් කරන්න ඕනේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඇතුලේ පොලි අනුපාත පුළුවන් තරම් ඉක්මනට මොකද කරන්න ඕනේ? කියන්නේ පොලි අනුපාත ටික වැඩි කරන්න ඕනේ මුදල් සැපේම අඩු කරන්න. විවට වෙළඳපොළ කියන්නේ මොකද? සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම මහ බැංකුව කරන්න ඕනේ සුරකුම්පත් මොනා කරන එක? වාණිජ බැංකුව වල මොනා කරන එක? විකුණන එක. හරි එතකොට ඌන සංචිතයක් බිහි වෙලා වැඩි වෙච්ච මුදල් සැපේ මොකක්ද වෙන්නේ? පාලනය වීමක් වෙනවා. පැහැදිලි. ඒක නිසා ඒකයි මේ කියන්නේ මේවා ඉගෙන ගන්න. හරි කොයක් මේ ඔළුවට දාගන්න මේක වැඩක් නෑ කියලා වැඩක් තියෙනවා. හරි එහෙනම් වාර්ෂික මුදල් වැඩසටහනක් සකස් කරා. ඊට පස්සේ මාර කියපු සිද්ධිය. හරි හැමෝම කියන්නේ කොහොමද? පසුව එම මුදල් වැඩසටහන මත පදනම කොහොමද? සංචිත මුදල් හා මුදල් සඳහා ඉලක්ක ප්‍රකාශයට පත් කර පසුව මුදල් පත්‍රයේ වර්ධනය නිරීක්ෂණය කර එය පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ. පැහැදිලිද? දැන් මට කතාව දෙන්න. හරි එතකොට මේක ඇතුලේ වෙන්නේ අර සංචිත මුදල් වලටයි මුදල් සැපයීමට ඉලක්කයක් ප්‍රකාශයට පත් කරලා ඉලක්කය ඇතුලේ යාම තියාගන්න ඕනේ කරන හරි අර වටපිටාව නිර්මාණය කිරීමක් වෙනවා. පැහැදිලි? right. අවසානයේ හරි ලස්සන දෙයක් කියනවා. මෙම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක වීමන නම් හරි ලස්සන සම්බන්ධයක් තියෙනවනේ කවුද? මුදල් සැපයීම හා මිල මට්ටම අතර විශ්වාසනීය සම්බන්ධතාවයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. හරි මට මේක මෙහෙම තියෙද්දි වාගේ අහන්න ඕනේ ප්‍රශ්නයක්. මුදල් සැපයීමයි මිල මට්ටමයි අතර ඍජු හා සමානුපාතික සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි කතා කරේ කොහෙද? මුදල් ප්‍රමාණවාදී න්‍යාය ඇතුළේ. ඒතකොට මේක ඇත්තටම අර මූල්‍ය ආර්ථික හරි විද්‍යාඥයන්ට අනුව විශ්ලේෂකයන් ගේන මතයක් තමයි මෙන්න මේක
මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව කියන කාරණා පුතා. එතකොට මේක ඇතුලේ අර මුදල් සැපයීම සහ මිල මට්ටම අතර අනිවාර්ය විශ්වාසනීය සම්බන්ධතාවයක් තිබිය යුතුයි. මේ ක්‍රමවේදය අර යහපත් විදිහට ක්‍රියාත්මක වෙන්න නම්. හරිද? right.